හායි ළමයි කොහොමද ඔයාලට? සතියකට පස්සේ අද මං ඔයාලට කියන්න ආවේ අලුත් කතාවක්. එහෙනම් අපි දැන් කතාව අහමු. මගේ නම ඉෂාරා. වයස අවුරුදු 32යි. මට බබාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා ඉස්කෝලේ 5 පන්තියේ. පොඩි පුතා ඉස්කෝලේ 2 පන්තියේ. මං බඳින්න කලින් කෙට්ටුවට හිටියේ. බබාලා හම්බුණාට පස්සේ මං ටිකක් මහත වුණා. දැන් මගේ පපුවත් ඉස්සරට වැඩිය ටිකක් ලොකුයි. බඩත් යාන්තම් තියෙනවා. මගේ පරණ යාළුවෝ හම්බුනාම උන් මට කියනවා උඹ දැන් මහත් වෙලා ලස්සන වෙලා කියලා. ඇත්තටම මම රූප සුන්දරියක් නොමුණත් පිරිමියෙකුට දෙසරයක් බලන්න ආස හිතන ඇඟ මට තියෙන බව සමහර පිරිමි මා දිහා බලන විදිහෙන්ම මට තේරෙනවා. මගේ මහත්තයා පුද්ගලික ආයතනයක සේවය කරන්නේ. එයාට වයස අවුරුදු 40යි. අපි විවාහ වුණේ යෝජනාවකින්. එයා මට ගොඩාක් ආදරෙයි. මම මගේ මහත්තයයි දරුවෝ දෙන්නයි එක්ක හොඳ පෞල් ජීවිතයක් ගත කරනවා. ගෙදර වැඩ කටයුතු වලට මහත්තයා මට ගොඩාක් උදව් කරන නිසා මම දරුවන්ගේ අධ්‍යාපනයට වැඩි වෙලාවක් ගත කරනවා. සෙනසුරාදා දවස මට ගොඩාක් කාර්යබහුල දවසක්. මම හැම සෙනසුරාදාවකම ලොකු පුතාව එක්කගෙන ටියුෂන් පන්තියකට යනවා. එයාට සෙනසුරාදා දවසම පන්ති. ඒ පන්තිය තියෙන්නේ ගෙදර ඉඳලා කිලෝමීටර් 20කට පමණ එහායින් තියෙන ටිකක් ප්‍රසිද්ධ ටවුමක් ආසන්නයි. පන්තියේ ඉඳලා ටවුන් එකට කිලෝමීටරයක් විතර තියෙනවා. මං හැම සෙනසුරාදා දවසකම වගේ ලොකු පුතාව පන්තියට දාලා පයින් ටවුන් එකට ඇවිත් ටවුන් එකෙන් ගෙදරට අවශ්‍ය බඩුත් අරගෙන ආයෙ හවස තමයි ගෙදර එන්නේ. දවසක් මම මෙහෙම පයින් එනකොට එකපාරටම ත්‍රිවිල් එකක් නතර කරලා ගෑනු කෙනෙක් නගින්නක්කේ කියලා කිව්වා. බැලුවම මගේ පොඩි පුතාගේ ඉස්කෝලේ ළමයෙකුගේ අම්මා කෙනෙක්. එයාගේ පුතා ඉගෙන ගන්න 3 පන්තියේ. ත්‍රිවිල් එකේ එලවාගෙන ආවේ යාගේ මහත්තයා. ගෑනු කෙනෙක් කතා කරපු නිසා මම ත්‍රිවිල් එකට නෙගලා ඉඳගත්තා. ඒ අම්මා ඇහුවා කොහෙද යන්නේ කියලා. මම කිව්වා ටවුන් එකට යනවා කියලා. ඊට පස්සේ මම ඇහුවා ඔයගොල්ලෝ කොහෙද ගියේ කියලා. ඒ අම්මා කිව්වා පුතාව ඉංග්‍රීසි පන්තියකට එක්කාවා කියලා. මමත් කිව්වා මගේ ලොකු පුතාව ශිෂ්‍යත්ව පන්තියකට එක්කාවා කියලා. විනාඩි කිහිපයකට පස්සේ ඒ අය මාව ටවුන් එකෙන් බස්සලා යන්න ගියා. ඊට පස්සේ ඒ අය මාව හම්බෙන්න හැම වෙලාවකම මාව ටවුන් එකෙන් බස්සලා යන්න පුරුදු වුණා. ටික දවසකින් ඒ අය මාත් එක්ක හිතවත් වුණා. ඒ අම්මගේ නම තුෂානි. එයාගේ මහත්තයාගේ නම ධනංජය. ධනංජය හරිම ලස්සනයි. දකින්න හැම දවසකම එයා නාලා ජෙල් ගාලා ලස්සනට කොණ්ඩේ පීරලා පිළිවෙලකටයි හිටියේ. ධනංජය මට කතා කළේ අක්කේ කිව්ලා. ධනංජය හරිම ලස්සන හැරිදැඩි පිරිමියෙක්. උස අඩි 5යි 6කට කිට්ටුවයි. වයසත් අවුරුදු 28ක් වගේ. ඉතින් කාලෙත් එක්ක තුෂානි ධනංජයයි දෙන්නම මගේ හොඳ මිතුරන් බවට පත් වුණා. ඒ නිසාම මාත් ඒ අය හමුවන හැම වෙලාවකම ඒගොල්ලන්ගේ ත්‍රිවිල් එකෙන් වල්පල් කියව ටවුන් එකට එන්න පුරුදු වුණා. සමහර දවස්වලට මම ධනංජය එක්ක තනියම ත්‍රිවිල් එකෙන් ටවුන් එකට ආවා. එහෙම නතරතුර ධනංජය එක එක විහිළු කතා මාත් එක්ක කිව්වා. සමහර ඒවට මම හයියෙන් හිනාත් වුණා. ඊට පස්සේ ආ සමහර කුණුහරුප කතාත් කිව්වා. පාරේ යන ගෑනු පෙන්නලාත් එක එක දේවල් මට කිව්වා. ඒත් ඒවට මම වෙඩිය ප්‍රතිචාර දක්වන්නේ නැතුව හිටියත් අකමැත්තක් පෙන්වුවේ නැහැ. ඒ නිසාමද කොහෙද එක දවසක් ධනංජය පාරේ යන තරුණ ගෑනු කෙනෙක් පෙන්නලා කිව්වා අරේගේ කුක්කු ටිකක් බොන්න තිබුණා නම් මරු කියලා. මම hina වෙලා ඇහුවා "එයි ඔයා නෝනගෙන් කුක්කු බොන්නේ නැද්ද කියලා?" බොනවා ඒත් මදි කියලා ධනංජය hina වෙලා කිව්වා. අක්කගේ මහත්තයාට ඇතිවෙන්ද කුක්කු දෙනවද කියලා ධනංජය ඊට පස්සේ විහිළුවෙන් වගේ මගෙන් ඇහුවා. මම සද්ද නැතුව හිටියා. "අක්කේ මට හරි ආසයි වෙන ගෑනු කෙනෙක්ගෙන් කුක්කු ටිකක් බොන්න" කියලා ධනංජය කිව්වා. මම ඒක ඇහුන් නැති ගානට මාව මෙතනින් බස්සවන්න මල්ලි කියලා මම ටවුන් එකෙන් බැස්සා. කාලේ මෙහෙම ගෙවිලා යද්දි දවසක මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. නම්බර් එක සේව් කරලා තිබුණ නිසා මම දැනගත්තා කතා කරන්නේ ධනංජයගේ වයිෆ් කියලා. මම හෙලෝ නංගි කියලා කතා කළා. නමුත් අනිත් පැත්තෙන් ඇහුනේ පිරිමි කටහඬක්. අක්කි කොහොමද? අක්ක ලබන සතියේ පන්ති යනවද කියලා මගෙන් ඇහුවා. කටහඬින් ඒ ධනංජය කියලා මම හඳුනගත්තා. "කෝ නංගි?" මම ඇහුවා. එයා කඩේට ගියා කියලා ධනංජය කිව්වා. "ඇයි හදිසියෙ කතා කළේ?" මම ඇහුවා. "කුක්කු ටිකක් බොන් ගෝණෑ වුණා ඒකයි කෝල් කළේ" කියලා ධනංජය කිව්වා. "ඒකට මට කතා කරලා හරියන්නේ නෑනේ. නෝනා ඉන්නවනේ. නෝනාගෙන් ඉල්ලගෙන බොන්න" කියලා මම කිව්වා. "නෑ මට අක්කගේ කුක්කු ටිකක් බොන්න ආස හිතුණා" කියලා ධනංජය කිව්වා. ඒ වෙලාවේ මට හොඳටම තරහ ගියා. මම එකපාරටම ෆෝන් එක කට් කළා. ටික වෙලාවකින් ආයිත් මට ඒ නම්බර් එකකින් කෝල් එකක් ආවා.
මම කිව්වා මට ආයි කතා කරන්න එපා. මම තුෂානි නංගිට කියනවා කීනා. ඒකට ධනංජය හොඳටම බය වුණා. අනේ සොරි අක්කේ මම විහිළුවක් කළේ. ඕක අමතක කරලා දාන්න කියලා ධනංජය කිව්වා. ඊට පස්සේ සතියේ මගේ මහත්තයාගේ නෑදෑයෝ වගේක් අපේ ගෙදර එනවා කියපු නිසා පන්ති ගියේ නෑ. ඒත් එක්කම පාසල් නිවාඩු පටන් ගත්ත නිසා දිගටම පන්තිත් නිවාඩු දුන්නා. නිවාඩු කාලේ ළමයින්ගේ වැඩවලට ධනංජයගේ වයිෆ් තුෂානි මට කීප සැරයක්ම කතා කළා. ඒත් මම එදා වෙච්ච දේ යට කියන්න ගියේ නෑ. මාසෙකට විතර පස්සේ ආයිත් පන්ති පටන් ගත්තා. මම කිසිම වෙනසක් පෙන්නන්නේ නැතුව වෙනද වගේ මේගොල්ලොත් එක්ක ත්‍රිවිල්කෙන් ටවුන් එකට ආවා. ඒත් මම ධනංජය එක්ක වැඩි කතාවට ගියේ නෑ. කාලේ මෙහෙම ගෙවිලා ගියා. එක දවසක් මම ළමයි දෙන්නව පන්තියට දාලා පයින් එනකොට එකපාරටම ත්‍රිවිල් එක නතර කරලා නගින්නකි කියලා කිව්වා. බැලුවම ධනංජය. එදා යාගේ වයිෆ් හිටියේ නෑ. ඒ නිසා මම අහක බලාගෙන ටිකක් ඉස්සරහට ගියා. ඔහම ටිකක් ඉන්නකි කියලා ධනංජය ත්‍රිවිල් එක නතර කරලා බැහැලා ආවා. ඇවිත් මගින් හිමින් ඇහුවා මාත් එක්ක තරහද කියලා. මං හිතුවේ නෑ මල්ලි ඔය වගේ කෙනෙක් කියලා. ඇත්තකම ඇයි ඔයා මගින් එහෙම දෙයක් ඇහුවේ කියලා මම ටිකක් කේන්තියෙන් වගේ ඇහුවා. මෙතනෝවා කතා කරන්න බෑ. අක්කදන් තරහ නැතුව නගින්නකො ත්‍රිවිල් එකට කියලා ධනංජය කිව්වා. මම ධනංජය දිහා බලලා ත්‍රිවිල් එකට නැග්ගා. ධනංජය ත්‍රිවිල් එකේ එලවගේ යන අතරේ ත්‍රිවිල් එකේ පිටිපස්ස බලන කණ්ණාඩියෙන් මා දිහා බලලා අක්කා මම ගැන මොකුත් හිතන්න එපා. අක්කගේ පපුව දැක්ක මෝනාම් පිරිමියෙකුට ආස හිතනවා. මම අක්කව දැකපු මුල් දවසේමයි අක්කගෙන් කුක්කු ටිකක් බොන්න ආසාවක් ඇති වුණේ. මම දන්නවා ඒක මම කරන වැරදි ඉල්ලීමක් කියලා. ඒත් මම ඉවසලා බැරිම තැනයි අක්කගෙන් ඒක ඇහුවේ. මම දන්නවා අක්කා ඒකට අකමැති කියලා. ඒකට කමක් නෑ. ඒත් ඒක නිසා මාත් එක්ක තරහ වෙන්න නම් එපා කියලා ධනංජි ඉතා බෙගෑපත්තු කිව්වා. මම මේ කිසි දෙයකට උත්තර නොදී මට පරක්කු වෙනවා කියලා මම ටවුන් එකෙන් බැහැලා යන්න ගියා. ඒත් මම ධනංජය කියපු දේ ගැන ගෙදර ඇවිත් ගොඩාක් කල්පනා කළා. මම නිදන කාමරේ කණ්ණාඩි ඉස්සරහට ගිහින් මගේ පපුව දිහා බල මට පිරිමි මෙච්චර ආස ඇයි කියලා කල්පනා කළා. සමහර විට මගේ පපුව උඩට ඉස්සිලා රවුමට තියෙන නිසා වෙන්න ඇති කියලා මට නිකමට හිතුණා. ඒත් එක්කම මට මතක් වුණා ඊයේ රෑ මගේ මහත්තයා මාත් එක්ක හිටපු විදිහ. එයාත් වැඩි වෙලාවක් ගත කළේ මගේ පපුව උඩමයි. කාලය හිමිහිට ගෙවිලා ගියා. ඊට පස්සේ ධනංජය එක්කයි තුෂානි එක්කයි වෙනද වගේම මම කාලය ගත කළා. මේ අතරතුර දවසක් තුෂානි මට කිව්වා අක්කේ මම ආයේ ප්‍රෙග්නන්ට් වෙලා කියලා. මම කිව්වා මට හරිම සතුටුයි නංගි. ඔයාට මොනවා හරි උදව්වක් ඕනේ නම් මට කියන්න කියලා. එදායින් පස්සේ ගොඩාක් දවස්වලට ධනංජය තනියමයි ආවේ. මමත් කිසි ගාණක් නැතුව ධනංජය එක්ක තනියම ත්‍රිවිල් එකෙන් ටවුන් එකට ආවා. එහෙම ඉන්නේ අතරතුර මම වෙනද වගේ තුෂානි නංගිට කොහොමද කියලා ධනංජයගෙන් ඇහුවා. ධනංජයත් ඒවට එක එක උත්තර දුන්නා. එක දවසක් මම නංගිට කොහොමද කියලා ධනංජයගෙන් ඇහුවා විතරයි. ධනංජය කිව්වා එයාට නම් ප්‍රශ්නයක් නැහැ. මට තමයි ප්‍රශ්නේ කියලා. මම ඇහුවා මොකද්ද ප්‍රශ්නේ කියලා. නෑ ඉතින් මට දැන් කුක්කු ටිකක්වත් බොන්න කෙනෙක් නැහෙනි කියලා එයා විහිළුවෙන් වගේ කිව්වා. කුක්කු ටිකක් නම් ඔය කාගෙන් කරි බොන්න බැරි ඈ කියලා මට එකපාරටම කියුණා. අපිට කවුද මේ වගේ වෙලාවකදීවත් කුක්කු ටිකක් දෙන්න ඉන්නේ? හැමයි ඇත්තම යක්කේ මම මේ කියන්නේ. කවුරුවරි මට මේ දවස්වල කුක්කු ටිකක් බොන්න දුන්නොත් එයාටත් මම අමතක නොවෙන්න සැපක් දෙනවා කියලා ධනංජය ත්‍රිවිල් එකේ පිටිපස්ස බලන කණ්ණාඩියෙන් මගේ දිහා බලාගෙන කිව්වා. ඒ වෙලාවේ මම අහක බලාගෙන අකමැත්තෙන් වගේ හිටියට ධනංජය කියපු ඒ කතාවෙන් මටත් මොකක්ද වුණා වගේ දැනිලා ධනංජයගෙන් ලැබෙන අමතක නොවන සතුට ලබා ගන්න මට ආසාවක් ආවා. කතාවත් එක්කම දන්නේම නැතුව අපි ටවුන් එකට ආවා. මාව මෙතනින් බස්සන්න මල්ලි කියලා මම ත්‍රිවිල් එකෙන් බැස්සා. මම බහින විටම ධනංජය හිමින් මගෙන් ඇහුවා මට කුක්කු ටිකක් බොන්න දෙනවද කියලා. මම ධනංජයගේ මූණ දිහා බලලා යාන්තමට hina වෙලා මම යනවා කියලා යන්න ගියා. එදා හවස ගෙදර ඇවිත් මම කල්පනා කළේ මම ගන්න තීරණය ගැන. මට ධනංජයගෙන් ලැබෙන අමතක නොවන සතුට ලබා ගන්නත් ආසයි. ඒත් මට මගේ මහත්තයාට වංචාවක් කරන්නත් බෑ. ඒත් මම දැන් ඕනේ වුණොත් ඒ දේ මම කොහොම හරි ලබා ගන්න ගෑණියෙන්. ඒත් මම මේ වෙලේට නම් හදිස්සි උනේ නැහැ. කාලේ මෙහෙම ගෙවිලා යද්දී මම හිතුවේ නැති වෙලාවක ධනංජයගෙල් මට කෝල් එකක් ආවා. අක්කේ ලබන සෙනසුරාදා පන්ති එනවද? අපේ බබා නම් එන්නේ නැහැ. තුෂානි එක්ක යාළගේ අම්මලගේ ගෙදර යනවා. මම නම් නිවාඩු. අක්කගේ අකමැත්තක් නැත්නම් මාත් එක්ක පොඩි ගමනක් යන්න අක්කා එනවද කියලා ධනංජය මගෙන් ඇහුවා. මට ධනංජයගේ ප්ලෑන් එක තීරුණා. ඒත් මම කට ඉස්සර නොකර බලමු කිව්වා. බලන්න දෙයක් නැහැ. අක්කා එනවනි. මම එනවා එහෙනම් කියලා ධනංජය ෆෝන් එක තිබ්බා. මට තීරුණා මට වෙන්න යන දේ. මට සතුටක් වගේම බයකුත් දැනෙන්න ගත්තා.
ඒත් මට එයාට එන්න එපා කියලා ආයි කෝල් කරලා කියන්නත් හිත දුන්නේ නැහැ. තත්පර පෑ දවස් ගෙවිලා ගිහින් සෙනසුරාදා දවස උදා වුණා. මහත්තයාත් එදා ඔෆිස් එකේ හදිසි වැඩ වගේක් තියෙනවා කියලා පාන්දරම ඔෆිස් ගියා. මමත් ඉක්මනින් ගෙදර උදේ වැඩ ටික ඉවර කරලා හොඳට නෑවා. ඊට පස්සේ මම ඇන්නේ රතු පාට සාරියක්. මගේ මහත්තයා කියලා තිනෝ මම ඒකට වල් පාටයි කියලා. ඉතින් මම ඒකත් ඇඳගෙන මහත්තයා ගෙනත් දීලා තිබුණ රතු පාටම සෙක්සි පෑන්ටියකුයි බ්‍රා එකකුයි ඇදගෙන තෙත නිසා කොණ්ඩෙත් කඩා දාගෙන ලොකු පුතා එක්ක පන්තියට ගියා. පන්තිය ළඟට යනකොටම මම දුර තියාම දැක්ක ධනංජය පාරේ අයින ඉන්නවා. මම නොදැක්කා වගේ පන්තියට ගිහින් පුතාව දාලා පාර දිගේ ටවුන් එක පැත්තට ආවා. මම දන්නවා දැන් ධනංජය මගේ පස්සෙන් එනවා කියලා. ඒත් එකම ත්‍රිවිල් එකත් නතර කරලා නගින්නක්කේ කියලා කිව්වා. මම ධනංජය දිහා බලලා ත්‍රිවිල් එකට නැග්ගා. ධනංජය කිසි කතාවක් නැතුව ත්‍රිවිල් එක එරවගෙන ගිහින් එකපාරටම ත්‍රිවිල් එක ටවුන් එක පැත්තට නැතුව අනිත් පැත්තට හැරෙව්වා. මේ කොහෙද යන්නේ කියලා මම ඇහුවා. කුක්කු ටිකක් බොන්න කියලා ධනංජය කිව්වා. ඔයාට නම් පිස්සු. අනේ කියලා මම කිව්වා. අක්කා අකමැති නෑනේ කියලා ධනංජය මන් දිහා බලලා ඇහුවා. මම ඒකට මුකුත් නොකිය අහක බලාගත්තා. ප්‍රධාන පාරේ කිලෝමීටර් 6ක් විතර ආපු ත්‍රිවිල් එක අතුරු පාරකින් හරවලා ආයි ටිකක් දුර ගිහින් සමනල රෙස්ට් කියන හොටෙල් එක ළඟ නතර කරලා බයින්නක්කේ කියලා කිව්වා. අනේ මන්දුවාගේ මේ පිස්සු වැඩ කවුරු හරි දැක්කොත් මම ඉවරයි කියලා මම කිව්වා. බය වෙන්න එපා. මේ පැත්තේ අපිව දන්නේ නැහැ කවුරුත් නැහැ කියලා ධනංජය කිව්වා. ඊට පස්සේ ධනංජය මාව ඒ හොටෙල් එක ඇතුළට එක්ක ගිහින් මොනවා හරි බොමුද කියලා ඇහුවා. මම එපා කියලා කිව්වා. එහෙනම් අපි යමු කියලා ධනංජය මාව කාමරයකට එක්කගෙන ගියා. කාමරයට ගිය ගමන් ධනංජය කාමරේ දොර වහලා මට ඉඳගන්නක්කේ කියලා කිව්වා. මම මගේ හෑන්ඩ් බෑග් එකත් ඔඩොක්කුවේ තියාගෙන කාමරේ තිබුණ ඇදෙන් ඉඳගෙන වටපිට බැලුවා. ඒක AC කරපු හොඳට ඉඩකඩ තියෙන ලස්සන කාමරයක්. ඒ කාමරේ ඩබල් ඇඳක් ලොකු කණ්ණාඩි මේසයක් මොනවා හරි වාඩි වෙලා ලියන්න පුළුවන් විදිහේ මේසයක් පුටු දිගක් ඒ වගේම හොඳ වොෂ්රූම් එකකුත් තිබුණා. ඒත් එක්කම ධනංජයත් ඇවිල්ලා මගේ ළඟින් ඉඳගෙන මගේ ඔඩොක්කුවේ තිබුණ හෑන්ඩ් බෑග් එක එතන තිබුණ පුටු උඩින් තියලා මගේ දිහා ටිකක් වෙලා හොඳට බැලුවලා අක්කා අද ගොඩක් ලස්සනයි අක්කි කියලා එකපාරටම මව බදාගත්තා. ජීවිතේ පළවෙනි පාරට වෙන පිරිමියෙක්ගේ උණුසුම මට දැනෙන්න ගත්තා. මම තැස් දෙක පියාගෙන ඒ උණුසුම විඳගත්තා. ඊට පස්සේ ධනංජය මගේ නළල, මූණ, බෙල්ල, පපුව හොඳට කිස් කරන්න පටන් ගත්තා. ධනංජය හොඳට රැවුල කපලා හිටිය නිසා එයා කිස් කරනකොට මට හොඳ සනීපයක් දැනුණා. ධනංජය මාව කිස් කරන ගමන් සාරි පොට අයින් කරලා මාව අත ගහගෙන කිස් කරන්න පටන් ගත්තා. විනාඩි කිහිපයකින් මගේ ඇඟ ටික ටික රත්තු වීගෙන එන්න පටන් ගත්තා. මං කුක්කු ටිකක් බොන්න දැක්කේ කියලා ධනංජය ඇව්වා. මම හා කියන ඔළුව වැනියේ ටිකක් ලැජ්ජාවෙන්. ඊට පස්සේ යා මගේ කුක්කු බොන්න පටන් ගත්තා. මට මාරම සැපක් දෙනුනේ. ටික වෙලාවකට පස්සේ අපි අඳු මොක්කොම ගලවලා දාලා හොඳට සතුටු වෙන්න පටන් ගත්තා. ධනංජය දීපු සැප මාරම සැපක්. කවදාවත් මගේ මහත්යාවත් මට මෙහෙම සැපක් දීලා නැහැ. ධනංජය කියන්නේ අපි වගේ වල් ගෑනුන්ව සතුටු කරන්න මෙපිටිච්ච කෙනෙක්. මට තුෂානි ගැන ඉරිසියක් හිතුණා. එයාට හැමදාම මෙහෙම සතුටු වෙන්න පුණවන්නේ. ඉතින් වැඩ ඉවර වෙලා අපි ආපහු එන්න පටන් ගත්තා. මම මොකුත් නොකිය වාඩි වෙලා ආවා. මොකද ඒ වෙලාවේ ධනංජය මට කරපු දීම මතක් කර ආවි. ධනංජය මාව ක්ලාස් එක ගාවින් බැස්සුවා. මම එහෙනම් යනවා කි කුක්කු වලට තෑන්ක්ස්. එයා hina වෙවි කිව්වා. කටවහනවා මෝඩයෝ. අපි ආයි පාරක් යමුකෝ. මම බොරු තරහක් පෙන්නලා පන්ටි පට්ටට ඇවිදගෙන ගියා. මට ඒ වෙලාවේ මොගේ මහත්යාව මතක වුණේම නැහැ. ධනංජය එක්ක බලවම එයා මොකෙක්ද? මම තනියම මේ ගැන hina වෙවි පන්ටි ගාවට ගියා.